අපිට මතකයි බබා කොහොමද ආවේ කියලා. පුතේ හොඳයිද දැන්? ගොඩක් හොඳයිද? දැන් රිදෙන්නේ නැහැ? කසන්නෙත් නැහැ. බබා අඬන්නෙත් නැහැ දැන් නේද? හරි අම්මා මට කියන්න කොයි ලෙඩේ හැදිලා කොච්චර කාලයක්ද කියලා. දැන් අවුරුදු කොහොමද මොන්ටිසෝරියන් අවුරුදු 3 වෙනකටත් නැහැ. ඒ ඉඳලා මේ වෙනකම් ඉතින් තිබුණා නේ. හරි. වෙනකම් මේව පසනවා. අම්මා කියන්නකෝ අම්මා කොහොමද දරාගත්තේ මේක? අනේ මම ටිකක් හිතට මේ ඒක මානසික ලෙඩක් වගේ මට දැනුනේ. මට කියන දෙයක් තේරෙන්නේ නැහැ, කරන දෙයක් තේරෙන්නේ නැහැ. ගොඩාක් ඒවා අමතක වෙන වෙලාවල් තිබුණා මට. මම දරුවා මේ විදිහට වෙනකොට මේ දරුවා මේ මාවත් හදනවා නෑ මට ඔක හොඳ වෙයි. කියන එක අහනවාද කියද්දි නෑ මේ වඳුරෙක් කෑවා නෑ. ඒ වෙනකම් තමයි ඒක මට දරා ගන්න කියන්නේ මේක මගේ පුරා කියන්නේ කියලා වැඩක් නෑ. මොකද බබාව දැක්කහම අපිටත් කඳුළු ආවා ඉස්සෙල්ලාම. දොස්තර මහත්තයා ගැන තියෙන අදහස කියන්නකෝ. මට ගැන කියන්න තේරෙන්නේ මට විතර මාස ගාන එක දිගට පුරායි කියන්නේ හොස්පිටල් එකේ ගියා. එතකොට මම දීජේ කියලා අමාරුවහලේ අරගෙන ගියා. වෙන තැන්වලට කියන්නේ හොඳයි කියන හැම දොස්තර කෙනෙක් ගාවට මම අරගෙන ගියා. මට මේ ගැන ඉතින් කියන්න වචන නැහැ. මේ වගේ ලෙඩෙක්ට තව මේ හොඳ කරගන්න තව නෑ නෝන පහල වෙලා සර් බුද්ධබව ලැබෙන්න කෙනෙක් තමයි මට කියන්නේ. සති දෙකයි අපි ළඟට ඇවිල්ලා නේද අම්මා? සති දෙකෙන් සති අපි ළඟට ආපු විදිහයි දැන් විදිහයි අම්මට දැනෙන වෙනස. ඒක කියලා කියන්න තේරෙන්නේ මට දැනෙන සතර මේ දරුවා නැගිටලා දුවලා ඉන්න. ඒකට මෙයා ළමයි තරයට යන්න ටිකක් අදිමදි කරා. ළමයි දැක්කියා තරහයි ළමයි එක්ක මොකද කියන්නේ. එයාගේ තුවල. අර ළමයිගේ ලස්සනයි අම්මේ. සුදු මහත්තයා ඔයාගේ අත දැන් දිගාරින්න පුළුවන් නේද? කො බලන්න. මේක ඔක්කොම එහෙම නැමිලා තියෙන්නේ. එදා මට මතකයි අත නවාගෙන හිටියේ. එදා රිදුනද පුතේ? එදා රිදුනද? අර අපි එන දවසේ ඉස්සෙල්ලාම දවසේ පුතාට මොකද හිතෙන්නේ? කසනවද පුතාට? රිදෙනවද? මං හිතන්නේ ඇඟ පැලිලා කෙරිලා තිබුණේ නේද? කෑ ගැහුවා. මම පුංචියට තේබුණ ප්ලාස්ටික් කෝප් එකක් යාට දුන්නා. එහෙනම් පුතා තනියෙන් දාගෙන ඒ කෝප් උස්සලා නාගන්න යට බැරි වුණා නේද? හරි. අම්මා හිතන්නකෝ දැන් මෙහෙමයි. මේ වගේ අසනීපයක් මේ වගේ අමාරුකම් තියෙන දරුවෙක් තවත් ඉන්නවා නම් එයාලට මොනවා හරි කියන්න තියනවද අම්මට? මේ ડોක්ටර් කොහොම හරි මේව කරගෙන මේ සර් ළඟට ගෙනලා මෙන්න ලේඩිස් සුවපත් කරගන්න කියලා කියන කිසිම දරුවෙකුට අය නම් මේ වගේ ලෙඩක් හැදෙන්න එපා කියන එකක් කියනවා. විඳින දුක දන්නවා අම්ම කෙනෙක් හැටියට දරුවෙකුට හරි